මෑතකදී සමාජ මාධ්‍ය කැළඹීමට පත් කළ කොළඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයන් සමග වීඩියෝ දර්ශන පෙළක් සම්බන්ධයෙන් වාර්තා වන පොතට අදාළ ප්‍රධාන සැකකරු අදාළ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයව සිටි දැනට පාසලෙන් නිරපා ඇති සිසුකු බව අනාවරණය වී තිබේ. සම්ප්‍රදායික ලෙස පාසලේ ප්‍රධාන ශිෂ්‍ය 나යකයා පත් කරන්නේ උසස් පෙළ විභාගය හමාර කළ කාලයේ සිටින ජ්‍යෙෂ්ඨ සිසුකු වන බැවින් ඔහු මෙම සිදුවීම් පසු පාසලෙන් ඉවත් යාම ඔහුට ගැටලුවක් නැති බවද පැවසේ. පාසලේ තමන් ඉගෙනගත් හෝ දැන හඳුනාගත් ගුරුවරයන් සිව් දෙනෙකු සමග අවස්ථා කීපයකදී වීඩියෝ ඇමතුම් හරහා ලිංගික ක්‍රියාවල නිරතවී තිබෙන එම සිසුවා ගුරුවරයන් නොමග යවමින් ඒවා රහසිගතව පටිගත කර ඇති බවට තොරතුරු ලිවී ඇත. එලෙස පටිගත කරන ලද දර්ශන පසුකාලීන වෙනත් පාර්ශ්වයක් අතර පත්ව අන්තර්ජාලයට මුදා හැර ඇති බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දී. පාසල පිහිටි ප්‍රදේශයේ පුරැල්ල හෝ මර්දාන පොලිස් ස්ථාන වෙත මේ දක්වා නිල පැමිණිල්ලක් ලැබී නොමැත. එසේ වෙතත් පාසල් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ මීට කලකට පෙර සිදුවක් බවත්. සිද්ධිය ප්‍රසිද්ධ වීමත් සමග අදාළ ශිෂ්‍ය නායකයා ඇතුළු සමස්ත ශිෂ්‍ය නායක මණ්ඩලයම විසිරුවා හැරීමට පාසල් බලධාරීන් කටයුතු කර ඇති බවත්. සිසුවා සහ ගුරුවරයන් අතර සිදු වූ ලිංගික සාකච්ඡා හා දුරස්ථ හැසිරීම් ඇතුළත් වීඩියෝ අන්තර්ජාලයට පිටවන්නේ ඉන්පසුවයි. මෙම වීඩියෝ වල ගුරුවරයන් 4 දෙනෙකු හඳුනා ගන්නට ලැබේ. ගුරුවරයන් 2 දෙනෙකු වැඩිහිටි පෙනුමක් ඇති අය වන අතර අනෙක් දෙන්නා වයසින් බාල බව පෙන්නුම් කරන අයයි. වයසට නොගැලපෙන අසාමාන්‍ය හැසිරීමක නිරත වන වැඩිහිටි ගුරුවරියක මුළුමනින්ම ඇඳුම් උනා දමා සිසුවාට නිර්වත පෙන්වන අයුරුද තවත් තරුණ ගුරුවරියක සයන මත සිට සිසුවා සමග කතාවෙන් ලිංගික අවයව ස්පර්ශ කර පෙන්වන අයුරුද නිරීක්ෂණය වේ. එක් තරුණ ගුරුවරියකගේ වීඩියෝක ඇත්තේ සිරුරේ සමීප රූප සමග සාකච්ඡාවක් පමණක් වන අතර තවත් වීඩියෝක සිසුවාගේ පෙරත්තේ මත තම උඩුකය ගලවා පෙන්වන මැදිවියේ ගුරුවරිය නිරූපණය වේ. මෙම සිව්දිනම් විවාහකින් බවට සැක කෙරේ. ඔවුන්ද මෙම සිද්ධියෙන් අනතුරුව පාසලෙන් මාරු කර යවා ඇති බව වාර්තා වන අතර ඔවුන්ගේ සිදුවීම පාසල තුළට පවා දැනගන්නට ලැබෙන්නේ වීඩියෝව කාන්දුවීමෙන් පසුවයි. වීඩියෝ කාන්දුව නිසා එම ගුරුවරයන් අතිශය අපහසුතාවයට ලක්ව ඇති අතර එක් ගුරුවරයෙකු තම සමාජ මාධ්‍ය කින්මුක සඳහන් කර ඇත්තේ මේ AI තාක්ෂණයෙන් නිර්මාණය කර ඇති බවත්ය. එයට සිනාසෙන ප්‍රතිචාර රාශියක් ලැබී ඇති අයුරුද නිරීක්ෂණය විය. අනෙක් ගුරුවරයන් මෙම සිදුවීම් පසු අන්තර්ජාලය තුළ අදෘශ්‍යමාන වී ඇති නමුත් සිදුවීම වෛරල් වීම නිසා ඇතැම් සිසුවාගේ ගුරුවරයන්ගේ නම් වලින් ව්‍යාජ දිනු අරබා අනියත විනෝදයක් ලබන අයුරුද නිරීක්ෂණය විය. මෙම කාන්දුව නිසා ඔවුන්ගේ පවුල්වල අයද අතිශය අපහසුතාවයට ලක්ව ඇති වාට සැක නැත. සිද්ධියට මුහුණ බෑවා කියන ශිෂ්‍යයා විසින් මීට සති 3කට පමණ පෙර ශ්‍රී ලංකා පරිගණ හදිසි ප්‍රතිචාර ඒකය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර එහිදී සඳහන් කර ඇත්තේ අදාළ වීඩියෝ දර්ශන මේ වන විට ප්‍රසිද්ධ වී ඇති බවත් ඒවා ඉවත් කර තම පෞද්ගලිකත්වය ආරක්ෂා කර දෙන ලෙසත්. එහිදී එම ආයතනය විසින් ඔහුට උපදෙස් දී ඇත්තේ මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ඒ පිළිබඳව පැමිණිලි කරන ලෙසයි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ටාසය වෙත ඔහු පැමිණිල්ලක් යොමු කර ඇති බව මේ වන විට තහවුරු වී තිබේ. ඒ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ අදාළ දර්ශන අන්තර්ජාලයෙන් ඉවත් කරන ලෙස ඉල්ලීමක් ලැබී ඇති බව සත්‍ය බවයි. එම ඉල්ලීම ඉදිරිපත් කර වැඩි කාලයක් ගත වී නොමැති අතර ඒ ගැන පරීක්ෂණ ආරම්භ ඇති බවද වාර්තා විය. වයස අවුරුදු 20ක් වන මෙම සිසුවා තමන්ගේ පාසලේ ගුරුවරයන් සමග දුරකථන වීඩියෝ මාධ්‍යයෙන් ලිංගික හැසිරීම් වල නිරත වූවාට අමතරව
ගුරුවරයන් සමග බාහිර හමුවීම් සිදු කර අනියම් ඇසුරුකම් පවත්වුවේද යන්න ගැනත් පරීක්ෂණ නිලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ. සිදුවීම සම්බන්ධයෙන් ගුරුවරයන් තවම පොලිසියට කිසිදු පැමිණිල්ලක් යොමු කර ඇතැයි වාර්තා නොවන අතර ඔවුන්ට සිදුවී ඇති ලැජ්ජාව හා මෙම සිදුවීම නිසා නාලන්ද විද්‍යාලයට ලැබී ඇති අපකීර්තිය සුළුපට නොවේ.